අයිබෝන් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම විශේෂයෙන්ම අද මේ වීඩියෝ එක නිකුත් කරන්න කියලා හිතුවේ. මේ දවස්වල හැන්දල වත්තල ජායල ප්‍රදේශවල මේ දවස්වල පොඩි කැළඹීමක් වෙලා තියෙනවා. මේ ලාදුරු රෝහලට කොරෝනා රෝගීන් ගෙනල්ලා මේ දවස් 14ක් රඳවගෙන ඉවරලා රඳවාගෙන තබලා ඒගොල්ලෝ ඉන්නවද නැහැ රෝගී තත්ත්වයක් තියෙනවද නැද්ද කියලා බලලා පිටත් කරන්න හදන මධ්‍යස්ථානයක් දැන් රෝහලක් ඉදි කරන්න හදනවා කියලා මේ වෙනකොට හැන්දල ප්‍රදේශයේ එහෙම විශේෂයෙන්ම ජනතාව පොඩි කුපුතීමක් වෙලා තියෙනවා. ඇත්තෙන්ම මේකට සම්බන්ධ වෙන මේ ජනතාව නොදැනුවත්කම තමයි මේකේ ගොඩක්ම තියෙන මේ ප්‍රශ්නේ බලපාන්න හේතුව. මොකද විශේෂයෙන්ම කියනවා නම් මේ ගෙනල්ලා මෙතන රඳවගන්නේ අපේම ලේ පරම්පරාව අපේම ලේ. මොකද මේ විදේශගත වෙලා ඉන්න ඉතාලියේ කොරියාව එතකොට චීනය එතකොට ජපානය වගේ රටවල් වල මේ ඉන්න අපේ සහෝදර ජනතාව මේ නැත්තම් මේ අපේම සහෝදර සහෝදරියෝ මේගොල්ලෝ තමයි වැඩිම ලංකාවේ ඩොනේෂන් ප්‍රමාණයක් කරන්නේ. මේ වීඩියෝ එකේදී බලන ඕගොල්ලෝ සමහර විට පොඩ්ඩක් හිතලා බලන්න. ලංකාවේ අපි බැලුවොත් ඊශ්‍රායෙල් වල ඉන්න පිරිස් ඉන්නවා. ඊශ්‍රායෙල් වලින් ලොකු ඩොනේෂන් ප්‍රමාණයක් ලංකාවට කරන. එතකොට කොරියාවේ ඉන්න තරුණ පිරිස ගොඩක් ඒගොල්ලෝ අති දුෂ්කර මේ රැකියාවල නිරත වෙන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ ලංකාව ගැනත් හිතනවා. එතකොට ඉතාලියේ ඉන්නවා. ඉතාලියේ ගොඩක් ලොකු සේවයක් කරන කට්ටිය ඉන්නවා ලංකාව වෙනුවෙන්. එතකොට ජපානයේ ඉන්නවා. විශේෂයෙන්ම මගේ වැඩසටහන් වලට මේ රටවල් වල ඉන්න ගොඩක් කට්ටිය උදව් කරනවා. ඒගොල්ලෝ මේ රටවල් වල ඉඳගෙන උනත් ලංකාවේ ඉන්න අපි ගැන හිතනවා. අපිට ගහකොළ මල සතා සිව්පාවා හැම දෙයකටම උදව් කරන්න ඒගොල්ලෝ මේ සූදානම් වෙලා ඒගොල්ලන්ගේ පඩියෙන් තමන් හම්බ කරන කැපවීමෙන් ඒගොල්ලෝ වෙන් කරලා ලංකාවට එවනවා. ඒ වගේම විදේශ විනිමය විශාල ප්‍රමාණයක් එවනවා. එතකොට මේ මිනිස්සු ඕල් මේ වීඩියෝ එක බලන කෙනෙක්ගේ කවුරු හරි ඥාති කෙනෙකුට හරි පොතක් හරි පැන්සලක් හරි අරන් දීලා තියෙනවා. ඒ අහල පහල කෙනෙකුට හරි ගයක් හදලා දීලා තියෙනවා. මම දන්නවා ලංකාවේ විදේශගත වෙලා ඉන්න මේ ඉතාලි වල එතකොට ඊශ්‍රායෙල් වල කොරියාවේ එතකොට ජපානයේ ඉන්න ගොඩක් පිරිසක් මේ වෙනකොට උතුරු නැගෙනහිර වතුර නැති මිනිසුන්ට වගාලින් කපලා දීලා තියෙනවා. දුෂ්කර පාසල් වල ළමයින්ට සපත්තු සැරප්පු ටික පවා අරන් දීලා තියෙනවා. එතකොට ඒ මිනිස්සු ඒ රටවල් වල තමන්ගේ පඩියෙන් තමන්ගේ පුද්ගලික කැපවීමෙන් ගන්න ඒ දේ අපි වෙනුවෙන් කැප කරනවා නම් අපේ රටේ ඉන්න අනිත් ජනතාව වෙනුවෙන් කැප කරනවා නම් ඇයි අපිට බැරි මේ මිනිස්සුන්ගේ පොඩ්ඩක් මානුෂීය හිතන්න මේ මිනිස්සු ගැන. මොකද මේ මිනිස්සු අපි වෙනුවෙන් ඒ තරමට දෙයක් කරනකොට අපි මේ මිනිස්සුන්ව ලංකාවට ගේන්න එපා. ලංකාවේ අපිට ඉන්න ඕනේ. එහෙම කියන්න බෑ. මොකද තමන්ගේ ආදරණීය කෙනෙක් තමන්ගේ හදවතේ වැඩිපුර ඉන්න කෙනෙක් ඒ රටක මේ තත්ත්වෙට ගොදුරු වෙලා ඉන්නවා නම් ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් කොච්චර වේදනාවක් තියෙනවද කියලා මේ ලංකාවේ ඉන්න අයටත්. එතකොට එහෙම තියෙනකොට අපි මානුෂීයව හිතන්න නැතුව අපි නිකන් අර ඔක්සිජන් ඕනේ නැහැ අපිට කියන වගේ ජාතිය මිනිස්සු වෙන්න එපා කියලා තමයි මම මිනිස්සුන්ගෙන් ඉල්ලා හිටින්නේ. විශේෂයෙන්ම මොකද මම විශේෂයෙන්ම දැන් මේ රටවල ඉන්න කට්ටියටත් කියනවා ඕගොල්ලන්ට තේරුණා නේද ලංකාවේ මිනිස්සු කොයිතරම් අමානුෂිකද කියලා. මේ මිනිස්සුන්ගේ ආකල්පමය අවුලක් තියෙන්නේ ඇත්තටම මේ වික්ටෝරියානු සංස්කෘතිය තුල ගොදුරු වෙච්ච මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ. අපිට කරනකම්ම හොඳයි, අපිට මෙච්චර කාලයක් කරනකම් හොඳයි, අපිට දෙනකම් හොඳයි. හැබැයි අපිට පාඩුවක් වෙනවා නම් අපිට අවාසියක් වෙනවා නම් ඒ දෙයට අපි අනිත් පැත්තට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. එහෙම වෙන්න එපා කියලා තමයි ගොඩක් මේ වීඩියෝ එක දාලා මිනිස්සුන්ගෙන් කියන්න හිතෙන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් ඉල්ලා හිටිනවා මේ තරමට අමානුෂික වෙන්න එපා. මේ තරමට කූර මිනිසුන් වෙන්න එපා. මොකද ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති. මොකද මම දැක්කා Facebook එකේ ස්ටේටස් දාලා තියෙන ඒගොල්ලන්ගේ වෝල් වල ලියලා තියෙනවා මේ උඹලා බය වෙන්න එපා. උඹලා මේ උද්ඝෝෂණ කරන්න එපා. උඹලට රෝග බෝ කරන්න අපි එන්නේ අපි මෙහෙම යරනවා කියලා. එතකොට මේ මිනිසුන්ට කොච්චර සංවේදීතාවයක් ඇති වෙනවද නැද්ද ලංකාවේ යකඩෝ අපි අපේ පඩියෙන් මෙච්චරක් මේ තරම් ප්‍රමාණයක් රෝද පුටු අරන් දීලා තියෙනවා. එතකොට ගෙවල් හදලා දීලා තියෙනවා. අහිංසක ළමයින්ට පොත් පෑන් පැන්සල් අරන් දීලා තියෙනවා. මෙහි ලංකාවේ මිනිසුන්ට ඔක්සිජන් ගන්න අවශ්‍ය මේ ගස් ටික හිටවන්න උදව් කරලා තියෙනවා. ඊට පස්සේ තව කොච්චර දේවල් කරලා දෙනවද? එතකොට මේ මිනිසුන්ට හිතෙන්න පුළුවන් මේ මිනිසුන්ගේ හිතේ තියෙන වේදනාව තමයි මේ මිනිස්සු සමාජ මාධ්‍ය හරහා උදාහරින්නේ. එතකොට කිසිම මේ දේශපාලනික තාර්කික හැඟීමකට ගොදුරු වෙච්ච දේශපාලනික වාසි වලට
නතු වෙච්ච මේ පිරිසක් කරන පොඩි හානිය මේක ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම බලපාන්න පුළුවන්. මේ මිනිසුන්ට හිතෙන්න පුළුවන් අපි ලංකාවේ මිනිසුන්ට ඇයි මෙහෙම උදව් කරේ කියලා. අපි උදව් කරන්නේ නැතුව ඉන්න තිබ්බේ කියලා. ඒතකොට එහෙම හිතුනොත් ඒ මිනිසුන්ගේ තියෙන සිතුවිල්ල නැති වුණොත් මේ දේශපාලනික පටු වාසි ගන්න සුළු පිරිසකගේ හැඟීම නිසා ලංකාවේ අසරණ මිනිසුන්ට අඩුම ගානේ බොන්න වතුර බොන්න ලිඳක්වත් නැති වෙනවා. අසරණ රෝගියෙකුට රෝද පුටුවක්වත් ලැබෙන්නේ නැති වෙනවා. මේ වගේ වැඩසටහන් ගොඩක් යනවා. ඒ මිනිස්සු කලකිරුණොත් ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද ඒ මිනිස්සු ගොඩක් උදව් කරනවා ලංකාවට, විශේෂයෙන්ම ඉතාලිය, ඊශ්‍රායලය, එතකොට චීනය, මේ ජපානය සහ මේ කොරියාව. කොරියාවේ තරුණ පිරිසට එහෙම අපි කියනවා අපි හැම වෙලේම ඕගොල්ලොත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම ඕගොල්ලෝ බය වෙන්න එපා. මොකද සාමාන්‍යයෙන් මේ වෛරස් කියන රෝගී තත්ත්වයක් මේ සිංහල ජාතියට පොඩ්ඩක් බෝ වෙනවා, පොඩ්ඩක් අඩුයි. මොකද ඒක ජානමය පොඩි ශක්තිමත් භාවයක් තියෙනවා, ප්‍රතිශක්තිකරණය ඉහළ. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි හැමදාම ඉන්න ඕගොල්ලොත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් දවසට 7 පාරක් අර රතන සූත්‍රය කියන්න. විශේෂයෙන්ම තව තියෙන ඕගොල්ලන්ට නැති වෙන්න පුළුවන් ලංකාවෙන් පිටේ ඉන්න හින්දා පොලොස් වගේ දේවල් තම්බල වතුර බොන්න පුළුවන් නම් ලංකාවෙන් ගෙන්න ගන්න රණවරා, ඉරමුසු, බෙරිමල්, වේලපුවා පුළුවන් නම් ගෙන්නගෙන රටට බොන්න නිතරම ඒ මිනිමල් ගැට වගේ දේවල්. විශේෂයෙන්ම මේ දේ ටික තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම රටවල් වල මේ වෙලාවේ අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න ඕගොල්ලෝ වෙනුවෙන් අපි හැම වෙලේම සෝබාදහම් මෑණියන්ගෙන් ඉල්ලනවා. සෝබාදහම් මෑණියනේ අපේ ලංකාවේ ඉන්න මේ දරුවෝ අපේ සහෝදරයෝ ටික රැකලා දෙන්න. මේ මොකද මේ තමයි ලංකාවට ආදරය කරන පිරිස. ලංකාවට ගොඩක් සුළු පිරිසක් ඉන්නවා මේ දේවල් එච්චර නකන්න නැතුව. ඒ වුණාට මේ තමයි ලංකාවට ආදරය කරන නියම සිංහලෝ ටික විදේශගත වෙලා ඉන්න. මේගොල්ලන්ට අපි හැම වෙලේම සෝබාදහම් මෑණියන්ගෙන් ඉල්ලා සිටිනවා. තීරත්නේ පීඨ ආශිර්වාදයෙන් සෝබාදහම් මෑණියනේ මේ ලංකාවේ ඉන්න සියලු දෙනාම ආරක්ෂා කරන්න කියලා. බය වෙන්න එපා. ඕගොල්ලන්ට අනිවාර්යෙන් සෝබාදහම් මෑණියන්ගේ පිහිට ආශිර්වාදය තියෙනවා. සෝබාදහම් මෑණිය ඕගොල්ලන් රකින්නවා. මොකද ඕගොල්ලෝ මේ මිහිතලය වෙනුවෙන්, සෝබාදහම් වෙනුවෙන්, මනුස්ස සංහතිය වෙනුවෙන්, සියලුම සතා සිව්පාව වෙනුවෙන් ඕගොල්ලන් එක රුපියලක් හරි වියදම් කරලා තියෙනවා. හරි ඕගොල්ලොන්ගේ සිතුවිල්ල සහ තමන්ගේ මේ ධනය සමහර වෙලාවට ලංකාවට ඇවිල්ලා ශ්‍රමය සියල්ලම පරිත්‍යාග කරලා දෙනවා. ඒකට සෝබාදහම් මෑණියෝ කෘතගුණ සලකනවා. අනිවාර්යෙන් ඕගොල්ලන්ට නිදුක් නිරෝගී භාවය ලැබෙනවා. බය වෙන්න එපා. අපි හැමදාම ඉන්නවා. එහෙනම් සියලු දෙනාටම සෝබාදහම් මෑණියන්ගේ ආශිර්වාදය ලබා දෙන්න කියලා මම සෝබාදහම් මෑණියන්ගෙන් ඉල්ලනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.